WW තුළ සිටින මල්ලවපොර කීඩකින්ට අමතරව අතීතයේ සිට එක් අවස්ථාවල නළුන් නිලියන් ගායක ගායිකාවන් සහ ක්‍රීඩක කීඩිකාවන් වැනි ඉතාමත් ප්‍රසිද්ධ චරිත WW පිටියේ නොයෙකුත් අංග සඳහා පෙනී සිටි අවස්ථා ඕන තරම් තිබෙනවා. ඉතින් WW විසින් එවැනි ප්‍රසිද්ධ පුද්ගලයින් එලෙස ආයතන එක් අංගයන් සඳහා සහභාගී කරවා ගැනීමේ අරමුණ වන්නේ ආයතනයේ ජනප්‍රියතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ තම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය තවත් දිනාගෙන ආයතනයක් පැත්තෙන් දියුණුවක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මීට වසර ගණනාවකට පෙර WW තුළ පෙනී සිට WW වැඩසටහන් කිහිපයකටම දායකත්වය දැක්වූ ආකාරය පිළිබඳවයි. ඉතින් මෙම වීඩියෝ එක සමගම WW පිටියේ විශේෂ මතක සටහන් යනුවෙන් අපේ channel එක මගින් නවතම වීඩියෝ මාලාවක් ආරම්භ වෙනවා. ඉතින් එම මතක් කිරීමත් සමග අපි ආරම්භ කරමු අද වීඩියෝ. 2007 වසරේදී WW තුළ කිහිපවරම ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනී සිටිනවා. ඒ වගේම WW ස්ටෝරි ලයින් වලට අනුකූලව ඔහු සහ WW හිටපු සභාපති වන මිස්ටර් මික්මෑන් අතරද ආරවුලක් ඇති වෙනවා. මෙම ආරවුල 2007 රෙසල්මේනියා 23 තරගයක් දක්වාම වර්ධනය වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ස්ටෝරි ලයින් එක මත එම තරගයේ ගොඩනැගුණු ආකාරය පිළිබඳව. 2007 වසරේ WW රෝ කතාංගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වන අතර එවිට ඔහුට මිස්ටර් මික්මෑන් හමු වෙනවා. එහිදී මිස්ටර් මික්මෑන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අහනවා ඇයි ඔබ මෙතනට පැමිණියේ කියලා. එවිට ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මම මෙතනට පැමිණියේ රෙසල්මේනියා වල තරගයක් සඳහා ඔබට අභියෝග කිරීමටයි. ඉතින් මේ දේ අහපු ගමන් ඒ දේ මිස්ටර් මික්මෑන් විශ්වාස නොකරන බවක් ඔහුගේ මුහුණෙන් පෙන්නුම් කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු පැවසු දේ පිළිබඳව තවත් ස්ථීර කිරීමට මිස්ටර් මික්මෑන්ට කියනවා මට 100% විශ්වාසයි. මම ඔබේ පස්සට පයින් ගහනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම කතාවෙන් පසු මිස්ටර් මික්මෑන් තේරුම් ගන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ඔහුට රෙසල්මේනියා වල තරගයකට අභියෝග කිරීම සඳහා පැමිණ තිබෙන බව. ඉතින් මිස්ටර් මික්මෑන් මුලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම යෝජනාවට අකමැති වෙලා පසුව ඔහු ඒ සඳහා සිදු කළ අභියෝගය වෙනුවෙන් තරගය සඳහා වෙනත් යෝජනාවක් ගේනවා. ඒ තමයි රෙසල්මේනියා වල තරගය සඳහා මිස්ටර් මික්මෑන් නියෝජනය කිරීමට WW වල සිටින එක් තරගකරුවෙකුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කිරීමට එක් තරගකරුවෙකුත් යොදා එම තරගය පැවැත්වීමට. ඉතින් එම යෝජනාවට ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම අකමැති වෙනවා. මොකද ඔහුට අවශ්‍යතාවය තිබුණේ වෙන කවුරුත් නොමැතුව මිස්ටර් මික්මෑන් සහ ඔහු අතර තරගයක් පැවැත්වීමටයි. පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මිස්ටර් මික්මෑන්ගේ යෝජනාවට එකඟ වෙනවා. නමුත් ඒ එක කොන්දේසියක් පිටයි. ඒ තමයි යම් හේකින් මිස්ටර් මික්මෑන් නියෝජනය කරන තරගකරුවා ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන තරගකරුවා ඉදිරියේදී පරාජය වුණොත් මිස්ටර් මික්මෑන්ගේ කොණ්ඩය කපා දැමිය යුතු බවත් ඒම අනිත් පැත්තට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන තරගකරුවා මිස්ටර් මික්මෑන් නියෝජනය කරන තරගකරුවා ඉදිරියේ පරාජය වුණොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩය කපා දැමීමට සිදුවන බවත් යන මේ කොන්දේසියට අනුව මෙම තරගය පැවැත්විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරනවා. ඉතින් එම යෝජනාවට අවසානයේදී මිස්ටර් මික්මෑන් එකඟ වී ඔහු වෙනුවෙන් එම තරගයට සහභාගී වන තරගකරුවා ලෙස ඒ වන විට ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරයා වී සිටි උමාගව තෝරා ගන්නා අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු වෙනුවෙන් එම තරගයට සහභාගී වන තරගකරුවා ලෙස ඒ වන විට ECW ශූරයා වී සිටි බොබී ලැස්ලිව තෝරා ගන්නවා. ඒ අනුව බොබී ලැස්ලි සහ උමාගා අතර තරගයක් 2007 රෙසල්මේනියා 23 සඳහා නිල වශයෙන් නම් වෙනවා. ඒ සඳහා ඔවුන් ගිවිසුමක්ද රෙසල්මේනියා 23ට පෙර අත්සන් කරනවා. හොඳම සිදුවීම තමයි මෙම තරගයේ විශේෂ විනිසුවරයා ලෙස ස්ටෝන් කෝල්ඩ් පත් වෙනවා. ඒ වගේම තමයි මෙම තරගයේ බැටල් ඔෆ් ද බිලියනර්ස් එනම් කෝටිපතියන්ගේ සටන යනුවෙන් නම් කර තිබුණා. ඉතින් මේ අය කතාබහ කරගත් අයුරින් 2007 රෙසල්මේනියා 23 දී තරගය පැවැත්වෙනවා. තරගයේ ආරම්භයේ සිටම සැලකිය යුතු මට්ටමකට උමාගා සහ බොබී ලැස්ලි මේ තරගය පවත්වාගෙන යන අතර මිස්ටර් මික්මෑන් විසින් නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා මේ තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට. මොකද තරගයේ පරාජයට පත් වුණොත් ඔහුගේ කොණ්ඩය කැපීමට සිදුවන නිසා. තරගයේ අතරවාරයේදී මිස්ටර් මික්මෑන්ගේ පුත් ෂේන් මික්මෑන් තරගයේ විශේෂ විනිසුරයා වී සිටි ස්ටෝන් කෝල්ඩ්ට පහර දී ඔහු විනිසුරුවරයෙකු ලෙස තරගයට මැදිහත් වී උමාගට සහාය ලබා දෙමු. මොකද කෙසේ හෝ තම පියාට අත්වෙන්න යන පරාජයෙන් ඔහුව ගලවා ගැනීමට. නමුත් ස්ටෝන් කෝල්ඩ් නැවතත් පැමිණ ෂේන් මික්මෑන්වත් බිමට ඇද දමා තරගයේ විනිසුරුවරයා ලෙස නැවත කටයුතු කිරීමට පටන් ගන්නවා. ඒ වගේම තමයි ස්ටෝන් කෝල්ඩ් උමාගාගේ ප්‍රහාරයකට දසු වෙනවා. මේ අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුත් මිස්ටර් මික්මෑන්ට එක් අවස්ථාවක ප්‍රහාරයක් එල්ල කරන අතර උමාගා විසින් ස්ටෝන් කෝල්ඩ්ට දෙවන වරට පහර දීමට ගත් උත්සාහයකදී ඒ අසාර්ථක වන අතර ස්ටෝන් කෝල්ඩ් විසින් උමාගාට සිදු කළ ප්‍රහාරයක් හමුවේ බොබී ලැස්ලි විසින් උමාගාව පරාජය කර මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙනවා. ඉතින් බොබී ලැස්ලි නියෝජනය කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්, උමාගා නියෝජනය කළේ මිස්ටර් මික්මෑන්. ඉතින් තරගෙන් අනතුරු තරගයේ තිබුණු කොන්දේසිවලට අනුකූලව මිස්ටර් මික්මෑන්ගේ කොණ්ඩය කපා දැමීමට නියමිතව තිබූ අවස්ථාවේදී මිස්ටර් මික්මෑන් එම අවස්ථාව මගහැර එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කරනවා. නමුත් බොබී ලැස්ලි විසින් ඔහුව අල්ලාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බොබී ලැස්ලි ස්ටෝන් කෝල්ඩ්ගේ සහයත් ඇතිව මොවුන් තිදෙනා එක්ක බලෙන්ම මිස්ටර් මික්මෑන්ගේ කොණ්ඩේ තට්ටය දක්වාම ඉදෙන කපා දමනවා.
ඉතින් WW රසිකයින්ට රෙසල්මේනියා ඉතිහාසයේ තවත් අමතක නොවන අවස්ථාවක් ලබා දීමට එදින මිස්ටර් මික්මෑන් ඇතුළු WW ආයතනයට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝකින් අපි කතාරපු කාලෙත් ඔයා WW නරබූ කෙනෙන්නම් මේ සිදුවීම හොඳින් මතක ඇති. මේ ආරවුල රෙසල්මේනියා තරගය දක්වාම හරිම විනෝදකාමීව ඇතිවුණු ආරවුල මත පැවැත් වූ තරගයක්. මොකද මිස්ටර් මික්මෑන් WW තුළ ගතකරපු කාලය තුළ දුක සතුට කුතුහලය මේ සෑම දේම තිබෙන ප්‍රමිතියෙන් උසස් ගොඩාක් හොඳ දේවල් WW වලින් අපිට දකින්නට ලැබුණා. ආයතනය වෙනුවෙන් තමා පහත් චරිතයක් දුෂ්ටයෙක් යන මේ දේවල් පෙන්නුම් කරමින් ආයතනයේ දියුණුව සඳහා වැඩ කරපු පුද්ගලයෙක් තමයි මේ මිස්ටර් මික්මෑන් කියන්නේ. ඔහුගේ කැපවීම නිසාම තමයි WW කියන ආයතනය මල්ලපොර ආයතන වලින් අදටත් ලොව හොඳම ආයතන ලෙස අංක 1 ස්ථානයේ රැඳී සිටින්නේ. ඉතින් මෙම වීඩියෝවත් සමග අපි අපේ channel එකෙන් වීඩියෝ මාලාවක් ආරම්භ කරනවා. ඒ තමයි WW පිටියේ මතක සටහන. අපි ඉදිරියට මෙවැනිම මතක සටහන් රැගෙන යන බලාපොරොත්තුවෙන් අදට වීඩියෝ එක අවසන් කරනවා. මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් කරන්න. වීඩියෝ සම්බන්ධ ඔයාලගේ අදහසුත් තිබෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මෙවැනිම වීඩියෝ තවත් බලන්න ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ නරඹුව ඔබ සැමට ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.